ලැබිලා තියෙන්නේ. දී ඇති රූපයේ ABC සමද්විපාද ත්‍රිකෝණයකි AB පාදය D තෙක් දික් කර ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් ACB කෝණයේ විශාලත්වය සම්පූර්ණයි තියෙන්නේ. එතකොට ජ්‍යාමිතිය ගණන් ගොඩක් ළමයි අමාරුයි කියනවා. ඉතින් ජ්‍යාමිතිය ගණන් හදන්න අපි ඒකට අප්‍රෝච් එක ගන්න ඕනේ. මේ අපිට ගානේ දීලා තියෙන විස්තරේ තියෙනවා දත්ත ටිකක්. අන්නේ දත්ත සියල්ලම මේකේ ලකුණු වෙලාද කියලා බලන්න. ඊට පස්සේ අපි දන්න ප්‍රමේයයන් අතර පාඩම් කරලා තියෙන ප්‍රමේයයන් අතරින් අපි හොයාගන්න දේවල් සියල්ලම මේ රූපසටහනේ ලකුණු කරන්න. අපේ මේ ගාන හදන්න අවශ්‍ය වුණා හෝ නැතත් ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙන දත්ත සියල්ලම අපි හොයාගන්න සියල්ලම රූපසටහන මත ලකුණු කරන්න. අන්න එතකොට මේ අහලා තියෙන ප්‍රශ්න උත්තරේ නිකම්ම පුළුවන්. ඒක පාර පේනවා. මේ ගාන දන්න ඕනේ පාර අපිට පේනවා. ඒ නිසා ඒකට කරන්න මෙතන ABC සමද්විපාද ත්‍රිකෝණයේදී සමද්විපාදව පෙන්නලා තිනවා. ඕකේ. AB පාදයේ D දික් කර ඇත. D තොරතුරු ඇසුරෙන් හරි තොරතුරු ඇදලා තියෙන්නේ. එහෙනම් අපි ගාන හදමු. දැන් මේ සමද්විපාද ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයයන් කල්පනා වෙනවා. සමද්විපාද ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයයන් දෙකක් තියෙනවා. දෙකක් තිබුණාට ඇත්තම ගත්තොත් ඒ කියන්නේ අපිට පාඩම් කරන්න තියෙන එකයි. මොකද ප්‍රමේය සහ විලෝමය තමයි තියෙන්නේ. ප්‍රමේය පද සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ අගයෙන් සමාන වේ. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ අගයෙන් සමාන වේ. ඒක ප්‍රමේය. එතකොට එහෙනම් ඒ කියන්නේ මෙන්න මේ කෝණය දෙකම අගයෙන් සමානයි. එතකොට අපිට මෙතෙන්ට x මෙතෙන්ට x දාලා මේ දත්තය අපි හොයාගත්ත දේ දත්තේ නෙමෙයි අපි හොයාගත්ත දේ ලකුණු කරගන්න පුළුවන්. එතකොට එහෙම x මෙතෙන්ට x දාන්න යනකොට මට පේනවා මෙන්න මෙතන තියෙනවා මෙන්න සරල රේඛාවක්. සරල රේඛාවකට තවත් සරල රේඛාවක් හමු වීමෙන් ඇදලා තියෙනවා කෝණ. එතකොට මේ සරල රේඛාවක් මත පිහිටි කෝණ. සරල රේඛාවක් මත පිහිටි කෝණ වල එකතුව අංශ 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ එකතුව 180ක් වෙන්න ඕනේ. එහෙනම් නේද 180ක් වෙනවා කියන්නේ මට මේ හොයන්න පුළුවන් 180න් 130ක් අඩු කරලා 180න් 130ක් අඩු කරනවා කියන්නේ 18න් 13ක් 5යි. එහෙනම් 180න් 130ක් අඩුනවා මාංශක 50යි. එහෙනම් මේක අංශක 50යි. එහෙනම් මේකත් අංශක 50යි. මම අර x දාගන්නතෝ 50ම දාගන්න. එහෙනම් ඉතින් මට ඒ අගේ ගන්න බැරි වුණා නම් x දාගන්න පුළුවන්. x දාගත්ත ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට මෙතන අගේ ගන්න පුළුවන් නිසා x දාගන්නකො එන්න 50 දාගන්න. හරි ලේසි. ඒතකොට අපිට හොයන්න තියෙන්නේ ACB කෝණයේ විශාලත්වය. ACB කෝණය කියන්නේ මෙන්න මේකනේ. ACB කෝණයේ විශාලත්වය තමයි හොයන්න තියෙන්නේ. ඉතින් ඒකට මට දැන් මේක දැක්කම පේනවා මේ කෝණ හොයන්නම්. මෙන්න මේක ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශ 180ක් වෙන්න ඕනේ. ඉතින් එහෙනම් කෝණ තුනෙන් දෙකක් දන්නවා එකක් හොයන්න පුළුවන්. ACB කෝණය ධන 50 සමානයි 180යි. ACB කෝණය ධන 50 සමානයි 180යි. එහෙනම් එනට ලියන්න පුළුවන්. දැන් 50 100යි. ඒ නිසා මම එකපාරම ලියනවා ACB කෝණය ධන අංශක 100 සමානයි 180යි. ACB කෝණය ගන්නම් ACB සමානයි කියලා ගන්න ඕනේ. ACB සමානයි කියන්නම් මේ ධන 100 අයින් කරන්න ඕනේ. ධන 100 අතර යනකොට ධන 100 ඍණ 100 වෙනවා. එහෙනම් ACB කෝණය සමානයි 180 ඍණ 100 උත්තර වෙනවා අංශක 80යි කියලා. මේක තමයි අන්තිම උත්තරය. ඒක ඉරිදිලක් ගහලා විශේෂ කරලා පෙන්නන්න. ඒක බලන්න ගුරුවරයාට අපේ ෆයිනල් ක්ලාස් එක දැක්ක ගමන් ලකුණු දාන්න පුළුවන්. හරිම පිළිවෙලයි වැඩි. එතකොට මේ අවුරුද්දේ ලකුණු දෙක තියෙන මම කියන්නම්. එතකොට මෙන්න මේ දෙක සමානයි සහ ඒ දෙක අංශක 50යි කියලා අපි අඳුර ගන්නවා. එක ලකුණක් ප්‍රදානය කරලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අන්තිම උත්තරයට මෙන්න මේ අන්තිම උත්තරේ විතරක් දාලා තිබ්බත් මේ අවුරුද්දේ ලකුණු දෙනවා ලකුණු දෙකක්. අන්තිම උත්තරේ විතරක් මෙහෙම දාලා තිබ්බත් මෙහෙම හදලා ගණනය ඉගෙන කරලා 80 ගත්තත් ලකුණු දෙක දීලා තියෙනවා. එතකොට මේ ලකුණු මේක තිබුණේ අපි සඳහන් කර තිබුණේ නැතත් මේ ලකුණු දෙක හම්බ වෙනවා. හැබැයි කෙනෙක්ට මේක හදා ගන්න මේක හරි දාලා තිබුණොත් එයාට ලකුණු එකක් ගන්නත් පුළුවන්. හරිද? එතකොට මේ අවුරුද්දේ මේ අතරමඟ මේ පියවර තිබුණ නැතත් ලකුණු දෙක ගන්න පුළුවන් වෙලා තිබුණා. සමහර දුරවල සමහරට මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි. එතකොට මෙරට හොඳට ගන්න කෙනෙක් මේක විතරක් හදිනොත් එයාට එක ලකුණක් අහිමි වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ගණන් හදන්න. එතකොට කොයි විදිහට ලකුණු කඩලා තිබුණත් අපිට ෆුල් මාක්ස් ලකුණු දෙකම ගන්න පුළුවන් වෙනවා. ඔය තමයි දෙවෙනි ප්‍රශ්නේ. answer